පසු ඔබගේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ගැන ඔබ සිතනවද? තොරතුරු තාක්ෂණයේ අනාගතයක් සොයනවා නම් ඕපනා කැම්පස් වෙතින් ඔබටයි මේ අනිදි අවස්ථාව. FIT සමග උසස් අධ්‍යාපනයට නැත්නම් බේසික් IT සමග රැකියාවට ඉක්මනින් මුදුකාංග සංවර්ධකයෙක් වෙන්න සිහින දකිනවා නම් අපේ IDST වැඩසටහන ඔබේ AL ICT වලට ප්‍රායෝගික දැනුමටත් මඟ. මීට අමතරව OL ඉංග්‍රීසි හා ගණිතය ශ්‍රී සාමාන්‍ය සමග FIT හදාරා 20ට පෙර BIT උපාධිධාරියෙක් වෙන්න. ඔබේ විශ්වවිද්‍යාල සිහිනය සැබෑ කරගන්න පළපුරුදු ඕපනා කැම්පස් අදම අමතන්න. ආයුබෝවන්. ඔබේ උසස් අධ්‍යාපන සිහිනය දැන් ඔබට වඩාත් සමීපයි. ඕපනා කැම්පස් සමගින් ඔබේ උපාධියේ පළමු වසර ඔබට අවශ්‍ය ඕනෑම තැනක සිට අධ්‍යයනය කරන්න පුළුවන්. දෙවන සහ තෘවන වසර සඳහා ඔබට පූර්ණකාලීන රැකියාවක් කරමින්ම අර්ධකාලීනව ඔන්ලයින් හෝ භෞතිකව අපගේ කැම්පස් එකේදී අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව හිමි වෙනවා. තවත් ප්‍රමාද නොවී අවසාන දිනයට පෙර ලියාපදිංචි වීමට අදම අපිව සම්බන්ධ කරගන්න. ඔබ මේවර උසස් පෙළ කරන සිසුවෙක් හෝ මාර්කටිං ක්ෂේත්‍රයේ ඉහළ වැටුපක් සහිත රැකියාවක් බලාපොරොත්තු වන පුද්ගලයෙක්ද? එසේනම් ඉහළ වැටුප් අවස්ථා විවෘත කරන ඩිප්ලෝමා ඉන් මාර්කටිං පාඨමාලාව TV සහ වෝඩ් ඇකඩමි UK සහතිකලත් මුළු ලෝකෙම පිළිගත් ප්‍රායෝගික පාඨමාලාවකි. පාඨමාලාව තුළ මාර්කටිං මූලික සිද්ධාන්ත, content creation හා digital marketing ආරම්භය සිට ඉතා පැහැදිලිව පුහුණු කරනු ලැබේ. AI ඇතුළු 20කටත් වැඩි apps හා tools වල සුපිරි පුහුණුවක්. විභාග වෙනුවට ප්‍රායෝගික projects, ලංකාවේ ප්‍රසිද්ධ ආයතනවල රැකියා, තමන්ගේම business මාවනිමා කර යුරෝපයේ ප්‍රංශයේ පැරිස් නුවර European International University උපාධියේ අවසන් වසරට ඇතුළු වන්න. ඉහළ ආදායමක් හා වෘත්තීය ප්‍රගතියක් ලබා ගැනීමට අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය ගොඩනගා ගන්න. අපොස සාමාන්‍ය පෙළෙන් පසු ඔබගේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ගැන ඔබ සිතනවද? තොරතුරු තාක්ෂණයේ අනාගතයක් සොයනවා නම් ඕපනා කැම්පස් වෙතින් ඔබටයි මේ අනිදි අවස්ථාව. FIT සමග උසස් අධ්‍යාපනයට නැත්නම් බේසික් IT සමග රැකියාවට ඉක්මනින් මුදුකාංග සංවර්ධකයෙක් වෙන්න සිහින දකිනවා නම් අපේ IDST වැඩසටහන ඔබේ AL ICT වලට Hi, everyone online. Can you guys hear us? Online ඉන්නයිට ඇහෙනවද? ඇහෙනවා නම් yes කියලා හරි chat එකේ හරි දාන්න comment එකක්. Hi, welcome guys for our first session of career guidance series. Mama English and Sinhala dekema katha karanna so that we all understand. මේ online ඉන්න අයටත් එක්ක online ඉන්න කට්ටිය පොඩ්ඩක් ඔයගලන්ට ඇහෙන්නේ නැත්නම් please give a shout out, okay? අපේ career guidance session series එකේ මූලික පරමාර්ථය තමයි ගොඩක් අය ඉන්නවා IT industry එකට එනවා එහෙම නැත්නම්
high education එකට join වෙනවා but ඒගොල්ලන්ට idea එකක් නැහැ what is the end result කියලා. එහෙම නැත්නම් සමහර විට භාගයක් දුර ගියයින් පස්සේ තමයි ඒගොල්ලන්ට idea එකක් එන්නේ අර මේක නෙමෙයි මට කරන්න තිබුණේ වෙන එකක් කරන්න තිබුණේ කියලා. right so අපි අපේ experts ලා panel එක එකතු කරගෙන තිනවා ඔයගොල්ලන්ත් එක්ක share කරන්න. හරි මේක very casual අපි මේ formal ඇදලා ඉතින් it's a very casual session so feel free to ask talk ඔයගොල්ලන්ගේ මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් එක්කෝ message කරන්න එහෙම නැත්නම් මේකේ දාන්න මේ chat session එකේ දාන්න අපි එතකොට ඒ ගැන විදිය කතා කරමු. හරි ඔයගොල්ලෝ ඉස්සරහට ඉතින් අපිත් එක්ක නේ casual කතා කරමු. ඔතන comfortable නම් okay. මේ proceed මොනවාරි තියෙනවා නම් අපෙන් අහන්න. එතකොට තව ඉන්නවා සඳරු සසින්දු මොනවාරි තියෙනවා නම් ඔයගොල්ලෝ අපෙන් අහන්න. ඉස්සෙල්ලාම අපි මේ අපේ තියෙන programs ඒවා කියන්න කලින් කොහොමද IT industry එක යන්නේ මොකද්ද වෙන්නේ කියලා දැනගන්න we need to have good experts right so අපි ශක්‍රස්ව අඳගහලා තියෙනවා අපිට ඇවිල්ලා industry insight එක ගැන පොඩක් දෙන්න කියලා එයා ශක්‍රස් ඇවිල්ලා කොළඹ university graduate කෙනෙක් and then he have been working for Virtustar for more than 10 years right and අපේ lecture panel එකේ ඉන්න one of the best right so we want him to give the guidance. Munahari, if you want to know, please feel free to ask, right? And we will guide you from there. Yeah. Good morning. Online අයට good morning. ඔයාලගේ මේ share කරලා තියෙන presentation එක පේනවා නම් shot එකක් දාන්න. presentation එකක් Zoom එකේ share වෙනකොට ඒක online අයටත් පේනවා නම් පොඩ්ඩක් කියන්න. Proceed. Presentation එක පේනවද? Yes. හරි. දැන් මෙතන ඔයාලා දැන් අපේ levels පැත්තේ IT industry IT ඇයි ඉගෙන ගන්න? IT industry එක ශ්‍රී ලංකාවේ දැනට මොකක්ද current situation එක. මම ඒ ගැන පොඩි idea එකක් දෙන්න. අපි ගොඩාක් deeply යන්නේ නැහැ. high level idea එකක් දෙන්න. මොකක්ද ඇයි අපි why we need IT and why what's the current situation of IT industry in Sri Lanka. Okay. So first we'll see why we need IT. IT ගැන කතා කරනකොට අද හැම ක්ෂේත්‍රයක් හැම ඉන්ඩස්ට්‍රි එකක්ම IT එක මත ඩිපෙන්ඩ් වෙලා තියෙනවා. For example, ඔයාලා ડોක්ටර් කෙනෙක් වුණත්, ඉංජිනේර් කෙනෙක් වුණත්, ලෝයර් කෙනෙක් වුණත්, ඔයාලා කරන work environment එකේ ඔයාලට IT use කරන්න වෙන්නේ. හැම එකක්ම අපි කම්පියුටර් එකක් එක්ක තමයි කරන්නේ. අපි සරල example ටිකක් ගත්තොත් මොකද්ද? අපිට දැන් ගමනක් යන්න ඕන නම් අපි ටැක්සි එක book කරන්නේ app එකක් use කරලා. දැන් මේ app එක කවුද create කරේ? මේ app create කරලා තියෙන IT professionals ලා. මේ app maintain කරන්නේ කවුද? IT professionals ලා.
මට ડોක්ටර් කෙනෙක්ව මීට් වෙන්න ඕන නම් මම ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දානවා. මේ ඔන්ලයින් අපොයින්ට්මන්ට් ප්ලැට්ෆෝම් එක කොහොමද හැදුනේ? ඒක හැම තැනම IT කියන එක තියෙනවා. ඒක අනාගතේ තව අවුරුදු 5කින් 10කින් ලෝකයේ තියෙන හැම ඉන්ඩස්ට්‍රි එකක්ම IT මත ඩිපෙන්ඩ් වෙනවා. IT නැතුව ඉන්ඩස්ට්‍රි එකක් නැති තරමට දැනටමත් පත් වෙලා තියෙන්නේ. ඉදිරියට ඔක තවත් තහවුරු වෙනවා. හරිද? ඒක මේන් රීසන් එක. අනිත් එක දැන් හැමෝම කතා කරනවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන. AI. AI කියන එක ලෝකේ දැන් අවුරුදු ගාණක් තිබ්බ දෙයක්. හැබැයි පහුගිය අවුරුදු 2-3 ඇතුළත AI කියන්නේ ලෝකේ වැඩියෙන්ම කතා කරන ටොපික් එකක් වෙලා තියෙනවා. ඒකට රීසන් එක තමයි ජෙනරේටිව් AI කියන concept එක. ඒ කියන්නේ AI මයින්ඩ් එකට පුළුවන් ඕන තමන්ගේ තනියම හිතලා කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා ජෙනරේටිව් AI එකට. ඒත් මේ AI ෆීල්ඩ් එකේ කෙනෙක් ඉස්සරහට යන්න ඕන නම් ඒකට බේස් එක IT. IT knowledge එක නැතුව කෙනෙක්ට AI වලින් ඉස්සරහට යන්න බෑ. හරි? තව අවුරුදු 10කින් 15කින් ලෝකේ AI තමයි ලෝකයේ තියෙන ඊළඟ වේව් එක. අපි ඉන්ඩස්ට්‍රියල් ඒරා එකේ හිටියා දැන් අපි ඉන්නේ ටෙක්නොලොජිකල් ඒරා එකේ. මේ ටෙක්නොලොජිකල් ඒරා එකේ එන්හාන්ස්මන්ට් එකක් තමයි AI ඒරා එක. ඒතර මේ AI ඒරා එකට යනකොට අපිට IT knowledge එක තියෙන්න ඕනේ. ඒකට අපිට adapt වෙන්න. හරි. එතකොට මේක මේන් රීසන් දෙකක්. මට මීට එහා යන්න පුළුවන් මම ගොඩක් ඩීප්ලි යන්නේ නැහැ. ඔයාලගේ ලෙවල් එක ඕක ගොඩක් හොඳයි. අනිත් එක තමයි IT ඉන්ඩස්ට්‍රි එකට ඔයාලා කවදා හරි ඔයාලා යන්න ඉන්න වුණොත් ඔයාලට තියෙනවා ඒක ෆ්ලෙක්සිබල් වර්ක් කල්චර් එකක් තියෙනවා. ඒකට එක්සැම්පල් එක තමයි කොවිඩ් ඇවිල්ලා ලංකාව ලෝකෙට දැන් අවුරුදු 6ක් වෙනවා. මේ අවුරුදු 6 මම ඔෆිස් ගිහිල්ලා දවස් 10ක් තමයි. මේ අවුරුදු 6ටම දවස් 10ක් කොයිට අඩුවෙන් තමයි මම ඔෆිස් ගිහිල්ලා තියෙන්නේ. ඒකට රීසන් එක අපිට තියෙනවා ඒ ෆ්ලෙක්සිබල් වර්ක් කල්චර් එක. අපිට ගෙදර ඉඳන් අපි වැඩ කරන්නේ. ඒතර වර්කින් හවර්ස් ෆ්ලෙක්සිබල්. අපිට පුළුවන් විදිහට වර්ක් කරනවා. ඒතර මේ වර්ක් කල්චර් එකේ තියෙන ෆ්ලෙක්සිබිලිටි එක තියෙනවා IT ඉන්ඩස්ට්‍රි එකට යන කෙනෙක්. හරිද? අනිත් එක ඉතින් ඔයාලා අහලා තියෙන දන්න දෙයක් තමයි සාමාන්‍යයෙන් IT ඉන්ඩස්ට්‍රි එකේ සැලරි රේන්ජ් එක ඇවිල්ලා අනිත් ඉන්ඩස්ට්‍රි වලට වඩා ලොකු රේන්ජ් එකක් තියෙනවා. අවුරුදු 10ක එක්ස්පීරියන්ස් එකක් තියෙන software engineer කෙනෙක් ගන්නවා අවුරුදු 10ක එක්ස්පීරියන්ස් එකක් තියෙන ડોක්ටර් කෙනෙක්ට වඩා සැලරි එක. හරිද? ඒතර ડોක්ටර් කෙනෙක් වෙන්න කොච්චර අමාරුද කියලා අපි දන්නවා. ඒතර අවුරුදු 10ක එක්ස්පීරියන්ස් එකක් තියෙන ડોක්ටර් කෙනෙක්ට වඩා දෙගුණයක තුන්ගුණයක සැලරි එකක් ගන්නවා IT ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න එක්ස්පර්ට් කෙනෙක්. හරි? ඒතර මේ රීසන් හතර ඔයාලගේ මට්ටමට හොඳටම ඇති කියලා මම හිතනවා මේ IT ඇයි අපි තෝරගන්න ඕනේ කියලා. අපේ ලයිෆ් එකට IT ඕනේ. අනිත් එක ෆියුචර් එක IT සහ IT ඉන්ඩස්ට්‍රි එකට ගියොත් අපිට ලොකු සැලරි රේන්ජ් එකට ෆ්ලෙක්සිබල් වර්ක් කල්චර් එකක් තියෙනවා. හරිද? මොකක් හරි ක්වෙස්චන්ස් තියෙනවා නම් අහන්න ඔයාලා ඔන්ලයින් ඉන්න කට්ටිය මොන හරි තියෙනවා නම් chat එකක් දාන්න. හරි? අපි දැන් බලමු IT ඉන්ඩස්ට්‍රි එක ලංකාවේ තත්ත්වය කොහොමද කියලා. ලංකාවේ අපි ගත්තොත් IT ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් ලංකාවේ තියෙනවා more than 300 IT companies. මේ more than 300 කියලා කියන්නේ reputed IT companies. දැන් මොකද reputed IT companies කියන්නේ? අපි දන්න IT companies ගත්තොත් දැන් ඔයාලා දන්න IT companies තියෙනවද? Word උසා අහලා තියෙනවද? අහලා තියෙනවා. ඊට පස්සේ IFS 99X technologies Millennium IT. ඒතර මේ ඔක්කොම reputed IT companies. ඒතර මේ වගේ reputed IT companies 300කට වඩා තියෙනවා ලංකාවේ. reputed නැති අපි සාමාන්‍ය අපි අහලත් නැති ඔය සාමාන්‍ය පොඩි companies සෑහෙන ප්‍රමාණයක්. හරි? ඒ නිසා ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකේ ලොකු අපිට තියෙනවා ලොකු ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවා. ඒතකොට ඒක last 2023 එකේ IT ඉන්ඩස්ට්‍රි එකේ ලංකාවේ revenue එක වෙලා තියෙනවා 1.5 to 1.8 billion revenue එකක් ලංකාවට ඇවිල්ලා තියෙනවා 2023. ඒතකොට ඒ revenue එකෙන් ඔයාලට හිතා ගන්න පුළුවන් අපේ ලංකාවෙන් එක්ස්පෝර්ට් කරන අනිත් දේවල් අපි දන්නවානේ ටී රබර් වගේ ඒක එක්ස්පෝර්ට් අපි ඉගෙනගෙන තියෙන පොඩි කාලේ ඉඳන්. ඒකට වඩා ලොකු revenue එකක් IT ඉන්ඩස්ට්‍රි එකේ ලංකාවට ලැබෙනවා. ඒතර මේක expand වෙනවා. මේක දවසින් දවස expand වෙනවා. මොකද තව companies එනවා, මේ investors එනවා. ඒතර මේකට තියෙන මෙයාලට තියෙන ලොකුම challenge එක තමයි මොකක්ද? technological head count එකක් ඕනේ. එතකොට ඉගෙන ගන්න අයට IT ඉන්ඩස්ට්‍රි එකට IT ඉගෙන ගන්න අයට ඉන්ඩස්ට්‍රි එකට යන්න ලොකු opportunity එකක් තියෙනවා මේක growth වෙනත් එකම. හරි? එතකොට සාමාන්‍ය දැන් අපි මෙතන තියෙනවා මේ සාමාන්‍ය ලංකාවේ තියෙන දැනට තියෙන ඔය පොඩ්ඩක්
reputed companies කීපයක්. දැන් මම work කරන්නේ Vertusa එකේ. ඒතර Vertusa කියන industry company විතරක් ගත්තොත් ඒකේ ලංකාව විතරක් වැඩ කරනවා 3000කට ආසන්න ප්‍රමාණයක්. ඒතර world wide ආසන්න වශයෙන් 40000ක් විතර වැඩ කරනවා. හරි. ඒතර WSO2 එකේ ආසන්න වශයෙන් 1000ක් විතර work කරනවා ලංකාවේ විතරක්. ඒතර මේ එක එක companies වල එච්චර employees ප්‍රමාණයක් work කරනවා. හරි. ඊට පස්සේ මම ඔයාලට කිව්වනේ IT industry එකේ තියෙනවානේ high salary range එකක් දෙනවායි කියලා. දැන් මෙතන තියෙනවා company එක නම Cisco Labs කියලා. අහලා තියෙනවද මේ company එක? මේක ඉස්සර තිබ්බා Cake Labs කියලා කියන්නේ. දැන් මේක තියෙනවා Cisco Labs කියලා. සාමාන්‍යයෙන් මෙයාලා තමයි ලංකාවේ IT industry එකේ ලොකුම salary එකක් දෙන company එක. ඒක කොහොමද කියලා කිව්වොත් fresh graduate කෙනෙක්ට more than 200,000 දෙනවා. fresh graduate කෙනෙක්ට more than 200,000 ඒ company එකෙන් දෙනවා. හැබැයි ඒ company එකට හැමෝටම යන්න බෑ. අර සාමාන්‍ය batch top එහෙම තමයි අර skills තියෙන කෙනෙක්ව තමයි තෝරගන්නේ. හරි. එතන මේක තමයි industry එකේ ස්වභාවය. ඉතින් මේ industry එකට ඇතුළට යන්න Tamanට IT degree එකක් තියෙනවා නම් IT knowledge එක තියෙනවා නම් challenge එක ලොකු challenge එකක් නෑ industry එකට යන්න. හරි. එතන මෙතන මම තව පොඩි දෙයක් කරුණක් කියන්න ඕන. අපි දන්නවා දැන් ලෝකයේ governments ගත්තොත් හැම government එකක්ම තමන්ගේ government එකේ වැඩ කොටස මේ මොකද්ද digital කරගෙන යනවා. එතකොට අපේ මෙහෙ දැන් digital conversion එකක් වේගෙන යනවා. එතකොට තව අවුරුදු 3-4කින් IT industry එක IT jobs අපිට government එකේ open වෙනවා තව අවුරුදු 3-4. ඒතකොට IT graduate කෙනෙක්ට government job එකක් පවා ගන්න පහසු වෙන ලොකු salary scale එකකට තව අවුරුදු 3-4කින් මේ ඔක්කොම digital වුණාට පස්සේ. හරි. ඒතකොට ඕක තමයි ඉතින් industry එකේ දැනට ලංකාවේ current industry එකේ පොඩි මේ explanation එක කිව්වා. දැන් මේ IT ඉගෙන ගත්තට පස්සේ මොන වගේ job roles තියෙන්නේ අපිට? මොන වගේ opportunities තියෙන්නේ? ඔයාලා කියන බඳ ඔයාලා දන්නවනේ මොනවද? IT ඉගෙන ගත්ත කෙනෙක් මොන වගේ job එකක්ද කරන්නේ කියලා? මොකක්ද එයාගේ position එක? ඔයාලා අහලා තියෙන job roles මොනවද? අහලා තියෙනවද? දැන් MBBS ඉගෙන ගත්තොත් ડોක්ටර් කෙනෙක් වෙනවා. IT degree එකක් ගත්තොත් මොකක්ද වෙන්නේ? දැන් හැමෝම කියන සාමාන්‍ය හැමෝම දන්න දෙයක් තමයි software engineer. IT ඉගෙන ගත්තොත් අපි software engineer වෙනවා කියලා. ඒත් මේ software engineer කියලා කියන්නේ එක job role එකක් විතරයි. IT industry එකේ තියෙනවා job roles ගොඩක් තියෙනවා. සමහර ඒවා ගොඩක් technical, සමහර ඒවා technical අඩුවෙන් තියෙනවා. මොකද අපි හැමෝටම එකම capacity එක නැහැනේ technical skills හදාගන්න. සමහර අයට පුළුවන් technical skills වලට ඉක්මනට adapt වෙන්න. හැබැයි සමහර අයට technically adapt වෙන්න බෑ. හැබැයි ඒගොල්ලන්ට අනිත් skills තියෙනවා, soft skills තියෙනවා, communication skills තියෙනවා. එයාලට පුළුවන් language එක handle කරන්න පුළුවන්. ඒතර ඒ වගේ අයටත් IT industry එකේ roles opportunities තියෙනවා. හරි. අපි පොඩ්ඩක් බලමු මොකක්ද තියෙන job roles සහ opportunities මේ IT industry එකේ කියලා. ඒතර මම ඔයාලට කිව්වා software engineer, software developer. දැන් මේ software engineer, software developer මේ දෙකෙන්ම කියන්නේ එකම එක තමයි. ඒතර මේ software developer කියලා ගත්තොත් අපි එහෙම නැත්නම් software engineer කියලා ගත්තොත් ඒකේ ඇතුලේ තව කොටස් ගොඩක් තියෙනවා. දැන් ඔයාලා අහලා තියෙනවානේ languages, programming languages. මම හිතන්නේ ඔයාලා ඔය O levels වලත් ඉගෙනගෙන ඇති. පොඩ්ඩක් ඉගෙනගෙන ඇති පොඩි මේ basic knowledge එක තියෙනවා. ඒතර ඒ එක programming language එකට අදාළව software developers ලා ඉන්නවා. Java නම් Java developer. .NET කරන්නේ .NET developer. Web development කරන්නේ web developer. ඒතර මේ හැම එකක්ම කරන කට්ටියක් තියෙනවා. ඕන language එකක් කරන කට්ටිය ඉන්නවා. එයාලට කියනවා full stack developers කියලා. ඒතර මේ software developer කියන role එක යටතේ තව sub roles ගොඩක් තියෙනවා. ඒතර company එකකින් කෙනෙක්ව hire කරනකොට මේ job role එකට තමයි hire කරන්නේ. ඒතර කෙනෙක්ට පුළුවන් මේ software development පැත්තට කෙනෙක් යන්න ඕන නම් degree එකක් කරන අතරතුර මොකක් හරි programming language එකකින් තමන්ව skills හදාගෙන ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. ඊළඟට කියනවා QA engineers ලා, quality assurance engineers ලා. එතකොට මේ quality assurance engineers ලා ගත්තොත් මෙයාලා සාමාන්‍ය software developer වගේම technical skills තියෙන්න ඕනේ කට්ටිය. QA දන්නන්නේ මොකද්ද කරන්නේ කියලා? අහලා නැද්ද QA quality assurance? මෙයාලා කරන්නේ software එක test කරන එක. developers ලා software එක develop කරාට පස්සේ
QA කට්ටිය තමයි ඒ ඩෙවලොප් කරපු එක ටෙස්ට් කරලා කන්ෆර්ම් කරන්නේ මේක හරියට වැඩ කරනවද නැද්ද කියලා. එතකොට මේ ටෙස්ටිං ක්‍රම කීපයක් තියෙනවා. අපි දැන් software test කරනවා කියලා නිකන් buttons click කරලා කරනවා නෙවෙයි. ඒවට තියෙනවා automation testing කියලා කියනවා. එතකොට ඒවටත් යාලා technical skills ඕනේ ඒවා කරන්න. හරිද? එතකොට මේ QA engineers ලා. එතකොට මේ software developer ගේ වගේම role එකක් QA engineer කරනවා. පොඩ්ඩක් technically අඩුයි QA engineering එකත්. ඊළඟට පුළුවන් database administrator කියලා role එකක්. දැන් මේ terms නම් ඔයාලා දන්නේ නැතුව ඇති තවම ඔයාලා ඉගෙන මේ IT knowledge එක නැති නිසා. මේ DB administrator සහ ඊළඟට system administrator. මේ අපි system එකක් ගත්තොත් ඒ system එක manage කරන roles දෙකක් තමයි ඔය roles දෙක. system එක හදන්නේ software developers ලා, test කරන්නේ QA engineers ලා. ඒක manage කරන roles දෙකක් ඔය roles දෙක. ඒතර මේවට එක වෙන වෙනම companies වල hire කරනවා ඒ respective knowledge තියෙන එක. business analyst. දැන් මම කියවනේ හැමෝටම technical skills නැහැ කියලා. හැමෝටම ඒ technical skills හදාගන්න capacity එක සමහරට නැති වෙන්න පුළුවන්. අමාරු වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ට තමන්ගේ soft skills හදාගෙන IT knowledge එක තියාගෙන මම කියන්නේ too technical නෙමෙයි basic IT knowledge එක තියාගෙන එයාට පුළුවන් මේ business analyst කෙනෙක් විදියට එයාට career එක ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. business analyst කියන්නේ කාටද? මෙයා කරන්නේ system එක අපි කාට හරි business එකකටනේ හදන්නේ. දැන් මට IT company එකක් තියෙනවා නම් මම හදනවා සම්පත් බැංකුවට system එකක්. ඒක සම්පත් බැංක එක මගේ client. ඒතර මගේ company ඉන්න business analyst මොනවද කරන්නේ? අර සම්පත් බැංක එකට ගිහිල්ලා එයාට මොන වගේ system එකක්ද ඕනේ කියලා අහගෙන ඇවිල්ලා ඒක මගේ company ඉන්න software engineers වලට පැහැදිලි කරලා දෙන්න. පැහැදිලිද? එතකොට මේ client ගේ system එක තේරුම් අරගෙන මෙයාලට කියනවා මෙන්න මෙහෙම එකක් මෙයාලට ඕනේ කියලා. ඔය සමහර විට අර සම්පත් බැංක එකේ ඉන්න කෙනාට technically කියන්න තේරෙන්නේ නැහැ. එයා නිකන් එයා දන්න විදිහට එයා තේරුම් ගන්න. හැබැයි business analyst ඒක තේරුම් අරගෙන මෙයාට technically මේක මෙහෙම තමයි වෙන්න ඕනේ කියලා explain කරනවා. එච්චරයි. ඒතර එයා එතනින් එහාට එයාගේ technical වැඩක් නැහැ. එයා නිකන් communication අර intermediate communicator කෙනෙක් විදිහට තමයි එයාගේ role එක තියෙන්නේ. ඒතර business analyst role එක. ඒකට සාමාන්‍ය soft skills ගොඩක් හදා ගන්න අපි communication වගේ හදා ගන්න ඕනේ ඒකට. data analyst. ඔයාලා අහලා තියෙනවද මේ data science කියලා දෙයක්? දැන් මේ පහුගිය අවුරුදු 5-6 ඇතුළත ගොඩක් ප්‍රසිද්ධයි ඒ topic එකක් AI වගේ. ඒතර මේ data science ඉගෙනගෙන තමයි ඔය data analyst කියන role එකට යන්නේ. ඒ data පිළිබඳ මේ data analysis data පිළිබඳ ඒ role එක තියෙනවා. ඒතර ඒකට මම වැඩිව explain කරන්න යන්නේ නැහැ. ඒකට related එකක්. හරි. system architect. මේ system architect කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙක්ට එකපාරම system architect විදියට industry එකට යන්න බෑ. සාමාන්‍ය software engineer කෙනෙක් විදියට හරි developer කෙනෙක් විදියට හරි අවුරුදු 6ක් 7ක් කරලා ඒ experience එකෙන් කෙනෙක් system architect බවට පත් වෙනවා. ඒතර system architect තමයි අර software engineer path එකේ තියෙන උපරිම position එක. ඒ level එකට ගියාට පස්සේ එයා කරන්නේ coding නෙමෙයි. එයා මේ programming කරන්නේ නැහැ. එයා software එකක් design කරනවා. design කරලා දෙනවා engineers ලට ඔයා develop කරලා දෙන්න කියලා. හරියට දැන් අපි සාමාන්‍ය civil engineer මොනවද කරන්නේ? civil engineer විල ගෙවල් හදන්නේ නැහැනේ. civil engineer plan එකනේ හදන්නේ. plan එක හදලා mason බාස්ලට දීලා තමයි ගේ හදවන්නේ. මෙතනදී අපි IT industry එකේ බලුවොත් software engineers ලා තමයි software එක හදන්නේ. හැබැයි software එක design කරන්නේ system architect. එතන civil engineer ගේ role එක තමයි IT industry එකේ system architect ගේ role එක. software engineers ලා experience එකත් එක්ක ඒ වගේ role එකකට යනවා. IT support engineers ලා. මේ IT support engineers ලා කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ software development නෙමෙයි යාලා කරන්නේ. එයාලා software engineers ලට system architects ලට support එකට ඉන්න කට්ටිය. system එකට support එකට ඉන්න කට්ටිය. ඒතර ඒකත් too much technical නැහැ. ඒ role එකේ ගොඩක් technical නැහැ. එයාලා support engineers. එයාලට අවශ්‍ය කරන tools, එයාලගේ machines වලට අවශ්‍ය කරන එයාලට tools මේවා update කරලා ඒ support එකක් දෙන එකක් වැඩක් තමයි ඒ අය කරන්නේ. UI UX engineers මේ terms අහලා තියෙනවද? UI UX කියලා කියන්නේ user interface නැත්නම් user experience. application එකක් software එකක් හදනකොට software එකේ තියෙනවානේ user interface එකක්. අන්නේ user interface එක design කරන කට්ටිය. දැන් ඉස්සර නම් software developer තමයි ඔක්කොම කරන්නේ. හැබැයි දැන්
ලෝකේ latest technologies එක්ක ඔක්කොම වෙනස් වෙලා තියෙනවා. ඒතකොට user interface එක හදන්න වෙනම කට්ටි පිරිසක් ඉන්නවා. ඒ user interface එකේ බටන් එකක් ක්ලික් කරාම වෙන ඔපරේෂන් එක කරන්න වෙනම කට්ටියක් ඉන්නවා. ඒ ඔපරේෂන් එක කරන්නේ software developersලා, UI එක ඩිසයින් කරන කට්ටිය UI engineersලා. හරිද? ඒතර ඒ රෝල් එකක් එහෙම රෝල් එකක් තියෙනවා. project manager තමයි සාමාන්‍යයෙන් IT industry එකේ තියෙන පොඩ්ඩක් IT industry එකේ high level role එකක්. හරි. ඒතර ඒ role එකට කෙනෙක්ට යන්න නම් සාමාන්‍යයෙන් අවුරුදු 5ක් අවුරුදු 10ක් වගේ industry experience එක අරගෙන project manager කෙනෙක් වෙනවා. IoT සිංහල can understand that. Okay. ඒ role එකට යන්න නම් සාමාන්‍යයෙන් 5 to 10 years experience එකක් ගන්න ඕනේ. cyber security engineer. දැන් cyber security engineer කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි software එකක් හදනකොට software එකේ තියෙනවානේ security එක කියලා එකක් අපි අහලා තියෙනවානේ hackersලාගෙන් අපි software එක protect කරන්න ඕනේ. ඒතර මේ protection එක කරන්න කට්ටිය තමයි cyber security engineers. ඒතර මේ ඔක්කොම IT ඉගෙන ගන්න කෙනෙක්ට ලැබෙන යන්න පුළුවන් career opportunities. ඒතර මේ වගේ තමන් ඩිග්‍රී එකක් ඉගෙන ගන්නකොට ඒ ඩිග්‍රී ඉගෙන ගන්නකොට තමන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි මට මොන වගේ ස්කිල් එකක් හදාගෙන මගේ knowledge එක වැඩි දියුණු කරන්න පුළුවන් කියලා. ඒකෙන් ඔයාලට හිතන්න පුළුවන් ඉන්ඩස්ට්‍රි එකේ මම මොන පාත් එකේද යන්නේ. හරිද? ඒකෝට අද ඉන්ඩස්ට්‍රි එකත් එක්ක ඔයාලා හැමෝම දන්නවා. ඔයාලා දන්නවා අද ලංකාවේ IT ඩිග්‍රී කරන ප්‍රමාණය දන්නවා. government universities, private universities මේ හැම එකෙම ගොඩක් ප්‍රමාණයක් ඩිග්‍රීස් ගන්නවා. ඒත් මේ ඩිග්‍රිය කම්ප්ලීට් කරනකොටම තමන් මොන වගේ පාත් එකකටද යන්නේ කියලා ඩිසයිඩ් කරගෙන ඒකට අදාළ ස්කිල්ස් හදාගත්තා නම් ඉන්ඩස්ට්‍රි එකට යන්න පහසුයි. ඕක තමයි ඉතින් ජොබ් ඔපචුනිටිස් ටික. මොනවා හරි ඔයාලට ප්‍රශ්න මොන හරි තියෙනවද? ඔන්ලයින් එකට මොන හරි ප්‍රශ්න තියෙනවද? ඔන්ලයින් කට්ටියට මොන හරි ප්‍රශ්න තිබ්බා නම් ඉන්ඩස්ට්‍රි එක ගැන මොන හරි ඔයාලා දැනගන්න ඕන නම් අහන්න IT ඉන්ඩස්ට්‍රි එක ගැන හරි මොන හරි ප්‍රශ්න තියෙනවද? දැන් ඔයාලා IT මේ දැන් මේ කැරියර් ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා ඉන්නේ IT ඉගෙන ගන්න එතන නිසානේ. ඒතකොට මොකක් ඇයි ඔයාලා ආවේ මොකද්ද ඔයාලා ඉන්ඩස්ට්‍රි එකට යන්න බලාගෙන මොන වගේ ඉන්ඩස්ට්‍රි එකට යන්න හිතාගෙන ආවේ කියලා ප්‍රශ්න මොනවද තියෙනවද නම් අහන්නකෝ. ඔන්ලයින් කට්ටිය ප්‍රශ්න මොනවද තියෙනවද අහන්නකෝ. හරි ඔයාලට එනම් මගේ සෙෂන් එකේ මම ඔය බෑග්ග්‍රවුන්ඩ් එක තමයි මට ඔයාලට එක්ස්ප්ලেইন කරන්න ඕනේ. ලංකාවේ IT ඔයාලා ඉගෙන ගන්න සහ මේ IT ඉන්ඩස්ට්‍රි එක ගැන. හරිද? ඒතර මොන හරි ඔයාලට ප්‍රශ්න තිබ්බනම් මම ඉන්නවා. ඔයාලට මගේ ඩිස්කස් කරන්න පුළුවන් ඉන්ඩස්ට්‍රි එක ගැන. මේ ඔබට පිට ටික තමයි ඩිස්කස් කරන්න තියෙන ප්‍රශ්න. Thank you for the session. Thank you, Shafas sir. ඔයගොල්ලන්ට මොනවද ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් සෙෂන් එකෙන් පස්සේ. ශෆස් සර්ට හොඳ අයිඩියා එකක් තියෙනවා ඉන්ඩස්ට්‍රි ගැන සහ කොහෙද අපි ඉස්සරහට යන්නේ සහ ඉන්ඩස්ට්‍රි කන්ටැක්ට් එක තියෙනවා නෙට්වර්ක් එක තමයි ගොඩක්ම ඉම්පෝටන්ට්. ඒක තියෙනවා ප්‍රශ්නවලට.
අපේ සෙෂන් එකේ ඊළඟට තියෙන්නේ මේ අපේ ඇලුමිනයි ස්ටුඩන්ට්ස් ලගෙන් අහන්න ඒගොල්ලන්ගේ මොකක්ද ස්ටෝරි එක කොහොමද ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක where they are heading and what they are trying to achieve අපේ ඉන්න දිනිඳු ඇවිල්ලා ඔබ දන්න ඕපන් ආක් එකකින් තියෙනවා සිස්ටම් ඩෙවලොප්මන්ට් එතනින් තමයි අපි ඕපන් ආක් කැම්පස් එක ඇත්තටම came to a reality because of the systems company. ඒක තමයි ඉස්සෙල්ලා පටන් ගත්තේ අපිට හොඳ developers ලා ඕන වුණා, industry experts ලා ඕන වුණා. So අපිට වඩා ලේසි අපිට ඕන විදිහට මේ ළමයිව ඒ requirement එක හදන එක. තමයි open arc campus එක පටන් ගත්තේ අවුරුදු 35කට කලින්. So ඒ legendary story එක තියෙන අතරතුර අපි අහලා බලමු ඒකේ වැඩ කරන අපේ දිනිඳු ශ්‍රී නිමේෂ මේ පාර හොඳම රිසල්ට්ස් ගත්ත ළමයින්ගෙන් එක්කෙනෙක් BIT කොළඹ යුනිවර්සිටි ප්‍රෝග්‍රෑම් එකේ එයා වැඩ කරන්නේ software developer කෙනෙක් විදියට then BIT එකේ second year kindly share your thoughts as well. Good morning, මුලින්ම open arc campus එකට welcome සාදරයෙන් පිළිගන්නවා. මුලින්ම මම පොඩ්ඩක් මං ගැන කියලා එන්න. මම දැනට BIT second පොඩ්ඩක් louder. යකියෝගේ මම දැනටාවේ මගේ experience දැනගන්නවා open arc නේ student කෙනෙක්. ඒ නිසා මගේ experience එක share කරගන්න තමයි අද ස්පීච් එක කරන්නේ. එතන මම පොඩ්ඩක් මම ගැන කියපුවා මම BIT second year student කෙනෙක්. මම BIT කියන්නේ දන්නේ නැත්නම් BIT කියන්නේ Bachelor of Information Technology කියලා. අනම් campus එකේ offer කරන පිළිතුර. පාලට ප්‍රමාණයක් එක්ක තෝරලා ඒ පාඩේ follow කරනවා. ඊට අමතරව මම BIT කරන ගමන් open arc system management වල software developer කෙනෙක් විදිහට work කරනවා. ඊට අමතරව මම open arc එකකින් offer කරපු IDST එනවාට industrial diploma in software development කියලා diploma program එකේ success complete කරපු student. එතකොට උනත් තමයි මම explain කරන්න කොහොමද මම ඔයාලගේ after level හරි ස්කූලේ ඉන්නකොට පස්සේ කොහොමද open arc එකට එක join වෙන්නේ. මම මුලින්ම open arc එකට ආවේ after A level. after A level වලින් ආවට පස්සේ මට යන්න පාර්ට් දෙකක් තිබ්බා open arc එකේ. එකක් තමයි IDST කියලා open arc එකකින් offer කරන diploma එක කරලා PhD program එක කරන්නයි. අනිත් එක කෙලින්ම මට BIT program එක කරන්න කියලා options දෙකක් තියෙනවා. ඊට අතරව ඔයාලට A level නැත්නම් ඒත් ඔයාලට chance එක දෙනවා BIT program එක කෙලින්ම කරන්න FID කියන foundation course එක කරන්න. ඔයාලට A level නැත්නම් එහෙම කරන්න පුළුවන්. මට තිබ්බ options දෙකෙන් මම choose කරේ IDST කියන open arc එකකින් offer කරන diploma program එකක් කරලා ඊට පස්සේ පිට කරන program. ඒක මම choose කරන්න main reason එක උනේ IDST diploma එකෙන් පස්සේ මට open arc system management වල software එක මෙහෙම කියන්න. ඒ මම ඉන්නේ diploma එකෙන් පස්සේ software එක පස්සේ. ඊට අමතරව මට scholarship එකක් හම්බුණා full IDST diploma program එකයි BIT නම් campus එකේ program එකයි full scholarship එකක් හම්බුණා open arc system management. ඒ කියන්නේ මගේ company. ඒ කියන්නේ මෙහි අපිට බලන්න උත්තරය කියලා දීපු scholarship එක. එතකොට මම කිව්වාගේ මම choose කරේ IDST part එකනේ. එතකොට IDST part එක ගැන කිව්වොත් IDST diploma එකේ ඒකේ ඔයාලට overall එකකින් තුනක් start කරන්න පුළුවන්. ඒකේ ඔයාලට මේ theory and practical දෙකම දෙනවා. theory විදිහට ගත්තොත් training කරන්නේ BIT first year. first year syllabus එක වගේ ඔයාලට අවශ්‍යනවා IDST theory. ඊට අමතරව first year වලට අමතරව BTEC overview syllabus එක ඔයාලට අවශ්‍ය කරන පුළුවන්. අර 1 year diploma එකේ.
ඊට අමතරව ප්‍රැක්ටිකල් පැත්ත ගත්තොත් ඔයාලට BID ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ third year final project එකක් කරනවා. ඒ හා සමාන ඒ වගේම project එකක් අපි කරනවා IDSP diploma එකේ. එතකොට ඒක එක්ස්පීරියන්ස් එකක් අපිට වැදගත් වෙනවා හිත් එකේ ඩිග්‍රී එකේ තියෙන පදේ ප්‍රොජෙක්ට් එක. එතකොට මේ ප්‍රොජෙක්ට් එක ගැන කිව්වොත් ඒ ප්‍රොජෙක්ට් එකෙන් ටෙක්නිකල් ම නෙමෙයි සම්මතරව ඩෙඩ්ලයින් එක කරන්නේ කොහොමද කට්ටිය එක්ක වැඩ කරන්නේ කොහොමද රික්වයර්මන්ට් එකක් හරියට IDSP එකෙන් ඉගෙන ගත්තා. ඊට පස්සේ IDSP එක ඉවර වෙලා ඒ ජුලයි වෙනවා ඊට පස්සේ අපි ඉතින්ම එන්රෝල් වුණා open up system management එකට software development එකේ. ඉතින් software development එකේ. ඊට පස්සේ මේ අතරේ අපේ බ්‍රිජ් එකක් ස්ටාර්ට් කරා. ඒ කියන්නේ ග්‍රාන්ඩ් කැම්පස් එකේ ඩිප්ලෝ. එතකොට ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක කරන ගමන් මම දැන් වර්ක් කරනවා open up system එක. ඒකට මට හම්බෙච්ච opportunity එක තමයි දැන් normally අපි ඩිග්‍රී එකක් කරනවා. අපි ඩිග්‍රී එකේ 3 years or 4 years complete කරලා සාමාන්‍ය internship කරන්නේ. දැන් මට හම්බෙච්ච opportunity එක තමයි මම ඩිග්‍රී එක ඉවර කරලා engineering 3 years experience කියන software development. එතකොට මට බිට් එක කරලා එළියට එන්නේ IT open RTA කරපු IDSP diploma එකයි. because DIT එකේ තියෙන ඩිග්‍රී එකයි open RTA system management එකේ තියෙන software development කියන experience එකයි තුනම තියෙන්නේ. ඒක තමයි ඔයාලට ඒ පාර්ටින් කියන benefit එක. ඒක නිසා මම හිතනවා ඔයාලට choose කරද්දී ඒ ඔක්කොම consider කරලා බලලා ඔයාලට ඉස්සරහට කරන්න තියෙන ඔයාලගේ target එකත් එක්ක consider කරලා ඔයාලා යන පාර්ටින් choose කරගන්න කියලා. ඊට අමතරව open එකේ lectures lecturing ගැන කතා කරලා හොඳ ගොඩක් හොඳ lecture බලන්නක් තියෙනවා කතා කරලා ඒ ගොඩක් හොඳ lecture කරලා කියනවා ඔයාලට ඔය lecture කෙනෙක් එක්ක person කතා කරලා ඔයාලගේ ප්‍රශ්න විසඳගන්න පුළුවන්. ඒ වගේ අර අපිට ඔය වෙලාවක access කරන්න පුළුවන් අපේ lecture බලන දෙකට අපේ ප්‍රශ්න විසඳගන්න. ඒ වගේ මම හිතනවා open class එක තාවොත් ඒ වගේ environment එකක් ඇතුළේ තමයි වැඩ කරන්නේ. ඒක ඔයාලගේ ඉස්සරහගෙන ඉඳලා ඔයාලා හොඳ ජීවනයක් අරගෙන හරි පාත් එක තෝරගන්න කියලා. මම හිතනවා මම කතාවේ මට normal idea එකක් ඉන්නේ නැති යන්න පුළුවන් පාර්ට්ස් ගැන ප්‍රශ්න මම හරි එන්නේ overview වලට normally personally කතා කරන්න පුළුවන් විස්තර එක නැත්නම් front එක ගැන විස්තර දැනගන්න පුළුවන් මේ යන්න පුළුවන් පාර්ට් මොනවද තියෙන්නේ කියන ඔයාලා ඉන්න level එකක් එක්ක අනුව ඊට පස්සේ අර මම කියපු IDSP diploma එක ගැන විස්තර ඔයාලට ඉතිරි දෙන්නේ කොහොමද ඒක start වෙන්නේ ඒකේ ස්කෝලර්ෂිප් මගේ ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රෑම් එක කොහොමද රන් කියලා ඒවා ඉදිරියට අපි ඉස්සරහට දෙන්න. මම හිතනවා මම කතා මොකක් හරි අර ඕවියු අයිඩියා එකක් එන්න ඇති කියලා. එන්නම් පාරාර ඉස්සරහට මේ පාත් එකක් තෝරගෙන දැසිය එකේ කම්පයර් කරගෙන යන්න හම්බෙන්නේ. Thank you. Thank you. අපේ තවත් alumni කෙනෙක් join වෙන්න ඉන්නේ. එයාට physically in the very issue එකක් නිසා එයා online join වෙලා ඉන්නවා. මම එයාව සඳහන් Hello. Hello. Okay. Hi. Thank you, Ms. Nagaru, for joining for the session. Kindly, you are on the projector now. Everyone can see and hear you. You can continue. All right. Can I see the audience? The students that we have? We have more people in the online than Okay. physically. We have few persons. Sure. Aisha, Omara, එහෙනම් yes කියලා දාන්න මේ
Okay, please, you can continue. Yeah, hi. So, hi guys. So good to see you. I'm so sorry that I was not able to come to the room today because I had to participate to a funeral. And thank you for inviting me, Mr. Angika. So I think you all know her. So she's in my case also she's my first lecturer and she's my first miss. So I still call her miss. So she knows that too. So thank you again, for inviting me to just get you all a small introduction. But I think many of I think the lecturer Shafas and there was another student who just spoke from the system engineer. So they explained pretty well about the process and how we can get enrolled with BIT and what are the benefits, and I think they all covered pretty well. So I need to mention that I'm also coming from the IDSD batch number 3 and the BIT I did IDST. So I think it was pretty easy for me as well by that time, because as he just mentioned, so when you were enrolled with some real work environment, like if you are in the industry, if you are actually working, so I think the study materials are pretty easy. It's not a hard thing, because all what you do inside the company is what you do in the books. So it's pretty easy because the practicality, you learn a lot of industry experience. So that's why I think I actually don't know the guy who spoke before. So he explained pretty well why it is being very easy for him as well to do the BIT while working at the Open Arc. So I think he explained one extra thing which is very important. I think guys, if you are not very interested in doing A levels, so my advice also is to just get enrolled in FIT. So FIT is doing at Open Arc. So you really don't want to um wait all your years spending time doing repeat A levels. You can just get enrolled in FIT and you can pretty much get enrolled to BIT after that. So I think that is also another plus point, guys. So and you have Columbia University undergraduate program and the Morato University undergraduate program. So telling about myself, I think this is my 13th, I think 14th or 15th year in the industry. And my first office also is Open Arc, and that's where I also learn my first coding. So as Mr. Shafas, I think if I'm not wrong, so Mr. Shafas said, so it's not only about software engineering, guys. It's about so many things, and you can literally explore in this industry. So as you all are aware, and there's this AI thing is super trending now, and I don't want to scare you guys, but there's a huge layoffs are happening around the world, so many software companies, and I think even he mentioned a lot of companies right now in the industry. Many companies they are doing layoffs because of AI. So my main advice for you all is, if you are looking and if you are going forward in this IT industry, I think it's very, very important for you all to learn how to do AI and how to learn with AI and how to fasten or how to be efficient using AI tools. You know what I mean? Even if you are I mean, there are thousand and thousand AI tools are available, but still, if you are be sit in a potato and do nothing using AI, so then you're going to be a fail. You're literally going to fail in this industry. And so basically my advice for you all is, just go, just hunt for it. Just learn how you can do algorithms, how you can do
data analyst programs. So all these things you literally want to know, and just go for it. And I think even to do IT, you really need to have a passion. You need to have, that blood in your passion in your blood, so that you can just go for it. Otherwise නිකං ඔය වාඩිලා හිටියට ළමයි ඔයගලන්ට මේ කවදාවත් IT ඉගෙන ගන්න බෑ. මම like whenever like I come and ask some people sometimes, okay, how can you like generate these images? How are you going to generate or draw user flows? Most of the people don't know. මට මතකයි අපි චූටි කාලේ when I was at Open Arc, we used to get connected to local area networks and play COD. I think you will know about it, sorry, Call of Duty. And we did so many computer like how do you call techniques, like to overcome from the laziness. So that's been smart, and that's actually been very much technological as well. So you need to just hunt it, and just find new things, because there are new things now. You don't want to like sit on the um laptop and like do very ordinary things now. There are so many things, you can generate test cases, even diagrams, even user flows, even animations. There are many things like which is available now. And as Mr. Shafaz said, so IT is like is nothing but earning money, guys. Trust me, you can earn a lot of money, and end of the day, earning money is also a part of like our, what do you call, need, right? So money is equally as important. And whenever you choose a path, you literally need to know, okay, from which path should I supposed to take? Because I remember like in my batch there were about 16 people, guys, 16 people in my batch, a batch ke. And I remember I used to be a PHP developer, and many of us, because we didn't know, okay, there are other what do you call, job roles available in the industry. We all thought, okay, I want to be a software, I want to be a software. We didn't know anything else, right? So as Mr. Shafaz said, there are so many job roles defined now, so many job roles are, it's just I think 1% of it. So there are many roles like available. And I remember like those days. So one person like want to do a coding, and then there were defined jobs came, and one person was very good at hardware parts, and there was another person who was very good at networking and all that. So whenever like we lost some internet, or maybe router configurations and all that, there was a smart guy, he was the guy, hey, I'll make it for you. So likewise, there were people like that who were good at different paths. So likewise, you need to understand what do you want in your life. But not like our time. You all are very, very lucky. I think the people I meet now, the students I meet now, they whenever I ask, hey, wow, who do you want to be, they have been very specific. They say, I want to be a network engineer, or I want to be a Azure cloud service engineer. So likewise, they have been very specific, guys. So likewise, I think if you can like explore the tools that you have, and just get to know what is available. And I think you can like do a lot of things, even the projects that you have, and even the BIT program like you are going to get enrolled with. Sorry. So likewise, yeah, there are many things. And just say I just want to like explain a little bit more about the job role that I am. So I'm a UX designer, and so Mr. Shafaz said that there's a thing called UI engineer, and I want to add a very very important role, UX designer, because now everything evolved with UX designing. That's a very high paid, high scale salary job, guys. So I think the UX designer is the person who is going to get dealt with the real customer and understand the real problem, and sit with the product owner and the product designer, and just try to solve the problem. So that person is the person like who designed the whole
UX, the thinking part of that. And that's when that's even after that only, like, the UI guy comes, right? So I just wanted to, like, just explain you my job role as well. So likewise, there are so many job roles, guys. So I think you are in the right path. I think you are in the right how do you say, the university, the company. So I hope you all, like, can identify where you want to go and just choose the correct one, and maybe, like, you can probably get into the right track. So I wish you all the best. I don't know whether Mr. Singhabal sir and HTRH is there, but they all are an amazing, like, lecture panel, and Miss Rangika, my first teacher. And so I think you're in the right track. So I mean, it's not I mean, the academic is something very important you need to choose. And with open arc, I think it's easy, because when you get into, like, get yourself experience at the industry, like, being a software engineer, or being I mean, when you actually can work there, so you can, I think, do a lot of things easy. So just be wise and think what you really want to do. So I wish you guys all the best, and I hope you will definitely, like, choose this program. So yeah, that's all, guys. Just let me know if you need any, if you have any questions, so I can definitely, like, help you out with anything. So I think I'll probably, like, meet you on semester 4, right, miss? I don't know. So if I'm meeting, so I think there's a very good subject in BIT called user experience design and human computer interaction. So those are, like, available, and you can definitely, like, choose what you want to do in the BIT as well. So thank you, guys, and I hope you all, like, have a very good career in your future. Thank you very much, Sandaru Miss. Miss Sandaru Paramaheva is senior lecturer in our panel, as well as she is the manager user experience leader Systech Solutions. So if you're in the IT industry, you will hear her name. She's like a role model for many women in the IT industry. So we wanted her to be present as well. With sleeping. Okay. So let me say. Okay. Because this is a career guidance program, I don't want to limit this one only for IT. So I will explain one more program to you all. Sometimes when our family goes to some restaurant, Pizza Hut or something, and everyone goes for pizza, and but my daughter goes there for the chocolate lava cake. And the main thing is pizza, but her interest is in chocolate lava cake. So similarly, even though we are IT faculty, we have found our lava cake as the marketing diploma program, where students who have learned IT or who have interest to learn IT, they also have interest towards marketing. මොකද marketing program එක additional program එකක් විදිහට කරන්න ගොඩක් හොඳ program එකක්. So අපි මම ඒක ගැන පොඩි විස්තරයක් කියන්නම්. එතකන් I'll give you a leaflet to go through what it is. So මම
මම මාකටිං ප්‍රෝග්‍රෑම් එක පොඩ්ඩක් in detail explain කරන්න. ඔයගලන්ට මොනවා හරි clarification එකක් තියෙනවා නම් පොඩ්ඩක් අහන්න. හරි. අපේ classes වල ඉන්න ළමයින්ගේ experiences සහ ඒගොල්ලන්ගේ requirements බලනකොට අපිට ගොඩක් වෙලාවට හිතන දෙයක් තමයි ඒගොල්ලෝ ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරනවා. හොඳට ඉගෙන ගන්නවා, හොඳ රිසල්ට්ස් ගන්නවා, ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරනවා. but ඒගොල්ලෝ ගොඩක් ඉන්ඩස්ට්‍රි එක ඉස්සරහට යන්නේ නැහැ. සමහර වෙලාවට ඒගොල්ලන්ගේ growth එක පොඩ්ඩක් slow වෙනවා. මොකද ඒගොල්ලන්ගේ promotion, self promotion, program promotion ඒක ටිකක් අඩුයි. so ඒක develop කරගන්න ඒගොල්ලන්ට හොඳ opportunity එකක් තමයි මේ marketing program එක. සහ ඕගලන්ට marketing වලින් business වලින් ඉස්සරහට යන්න business degree එකක් ඕගලන්ට ඉක්මනට ගන්න ඕන නම් මේ program එක ගොඩක් වටිනවා. මේක ඇවිල්ලා ශ්‍රී ලංකාවේ TVET approved කරපු program එකක්, diploma in marketing කියලා. මේක අවුරුද්දක program එකක්. ගොඩක් කට්ටිය marketing කියලා උගන්වන්නේ social media, TikTok හදන වීඩියෝ හදන ඒ වගේ දේවල් තමයි ගොඩක් focus කරන්නේ. but මේක ඇවිල්ලා completely different format එකකට යන්නේ. මේකේ මුලින් ඉඳලා modules 10ක් තියෙනවා. හැම මාසෙම එක module එකක් ආව වෙන විදිහට modules 10ක් තියෙනවා. ඒ පළවෙනි මාසෙ ඉඳලා ඉවර වෙන හැම මාසෙකම ඒ module එක ඉවර වුණාම ඒකට separate certificate එකක් හම්බ වෙනවා. හරි. අනිත් එක මේ program එක හදලා තියෙන්නේ මේ program එකේ මුලදීම ඔයගලන්ට marketing ගැන idea එකක් දීලා ඔයගලන්ට business සහ marketing ගැන interest එකක් ඇති කරනවලා ඕගලන්ගේ නමින් business එකක් පටන් ගන්න විදියට තමයි අපි කරන්නේ. ඒක සමහර විට page එකක් වෙන්න පුළුවන්, සමහර විට ඕගලන්ගේ IT program එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගලන්ගේ IT program එකක් ගැන වෙන්න පුළුවන්. එහෙම පටන් අරගෙන මේක හරියටම යනවා 12 months. so මේකේ modules ටික අපි ඔයගලන්ට share කරන්න. මේකේ තියෙනවා digital marketing තියෙනවා. ඊට පස්සේ strategy කොහොමද මුලින් ඉඳලා campaign එකක් plan කරන්නේ, කොහොමද අපේ objectives achieve කරගන්නේ, කොහොමද product එකක් sell කරන්නේ. හරි. මේකේ හොඳ sales training එකක් තියෙනවා, කොහොමද product එකක් sell කරන්නේ. එම සහ ඔයගොල්ලන්ගේම own business එකක් පටන් ගන්න කොහොමද, event management. හරි. මේ වගේ හරි practical marketing program එකක් තමයි මේක. හරි. මේකේ අර මම tools ඔයගලන්ට mention කරලා තියෙනවා. ඒ tools දැනගත්තාම ඔයගලන්ට ලංකාවේ ඉන්න marketers ලා 80%කට වඩා ඔයගලන්ට පුළුවන් තමන්ගේම product එකක් කරන්න. right. so මේකේ හැම මාසෙම end of the month පොඩි in class revision එකක් තියෙනවා, session එකක්. ඒකෙන් පස්සේ ඒ module එක complete. right. මේකේ final assessment එක, මේකේ exams මුකුත් නැහැ, practical ම තමයි කියන්නේ. ඒ කියන්නේ මේකේ එකක් තියෙනවා website එකක් හදාන්න සහ shopping cart එකක් තියෙන website එකක් හදාන්න. so ඒක literally ඔයගොල්ලෝ class එකේදී කරනවා. right. ඔයගොල්ලෝ website එකක් හදලා ඒක ඔයගලන්ට තමන්ගේම business එකකට use කරන්න පුළුවන්. හරි. ඒක නිකන් මෙහෙම තමයි website එකේ යන්න WordPress එකට කියලා කියන්නේ නැතුව මේකේ තියෙන්නේ එලිම WordPress එකට ගිහලා ඕගොල්ලෝම domain එකක් අරගෙන ඕගොල්ලෝම හදන්න. හරි. එතකොට ඒක link කරනවා ඕගොල්ලන්ගේ social media platform එකට. එතකොට කොහොමද මේ යන්නේ කියන සම්පූර්ණ program එක මේකෙදි කරනවා. හරි. මේක අනිත් එක හරි interesting. මේකට meeting ගොඩක් lecturers ලයිනවා. ඕගොල්ලන්ට ගොඩක් තැන් වලට visit කරන්න තියෙනවා. companies වලට visit කරලා ඒගොල්ලෝ branding හදන්නේ කොහොමද systems හදන්නේ, back office මොකද්ද වෙන්නේ, මේ වගේ දේවල් ගැන හොඳ idea එකක් ගන්න පුළුවන්. හරි. මේ program එක specifically for the people who want to go the extra mile. ඒ කියන්නේ පොඩි කාලේ මේගොල්ලන්ට ලොකු objective එකක් තියෙනවා. මම ඉක්මනට ඉස්සරහට යන්න ඕනේ, මම ඉක්මනට grow වෙන්න ඕනේ. හරි. එහෙම හිතන අයට තමයි මේ program එක ගොඩක් වටින්නේ. හරි. ඔය මොනාරි දෙයක් වෙච්ච දින් කියලා හිතුව මේ program එකට එන්න එපා. but this is the event management එකේදී අපි ඇත්තටම event එක කරන විදියට තමයි යන්නේ. so මේකේ after 10 months මම කිව්වා වගේ 10 modules ඉවර වුණාම last 2 month එකේ තියෙන්නේ
මේ ඉගෙන ගත්ත දේවල් වලින් තමන් සජෙස්ට් කරන පළවෙනි මාසයේ සජෙස්ට් කරන බිස්නස් එකේ මේකට ගෙවන කෝස් ෆී එකට සමාන ගාණක් හොයලා පෙන්නන්නකො. right මේකේ මේක 12 months course එකක් මේකේ per month මම හිතන්නේ 10000 කියන්නේ 10000 into 12 කියලා කියන්නේ 1,20,000. මේ අපි දැන් මුලදීම බිස්නස් එකක් හදනවානේ. එතකොට ඒකෙදි අපිම කියලා දෙනවා කොහෙන්ද කස්ටමර්ස්ලා හොයාගන්නේ, කොහොමද කියලා හම්බෙන්නේ, කොහොමද ඉන්කම් එක ජෙනරේට් කරන්නේ. right එතකොට end of the course ඕගොල්ලෝ මේ ගාන හොයාගන්න කියන පෙන්නුවොත් in books right ඕගොල්ලන්ගේ ඩිප්ලෝමා එක complete. right මේක එච්චර ප්‍රැක්ටිකල් එකක්. right ඕගොල්ලන්ගේ course fee එකත් cover, program එකත් ඉවරයි. right මේකේ TVEC approval එකත් හම්බෙනවා. okay පැහැදිලිද? right මේකේ අර ගෙදර ගිහිල්ලා කටපාඩම් කරන්න පොත මේවා කරන්න එහෙම ඒවා මුකුත් නැහැ. එලිම ප්‍රැක්ටිකල් දේවල් තියෙන්නේ ඔයගලන්ට හෝම්වර්ක් වගේ හම්බුණා තියෙන්නේ සමහර වීඩියෝස් බලන්න සහ සමහර තැන්වලට ගිහිල්ලා කොහොමද මේක වෙන්නේ කියලා බලන්න. right so මම පොඩි උදාහරණයක් දෙන්නම්. මේකේ තියෙනවා එක බ්‍රෑන්ඩින් සෙෂන් එකක්. අපි මේ බ්‍රෑන්ඩින් එකේදී Coca-Cola කම්පැනි එකේ ගිහිල්ලා විසිට් එකක් කරලා ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් ඩෙන්ටිටි එක ගැන අයිඩියා එකක් අරගෙන ඇවිල්ලා ඊට පස්සේ අපි යනවා හැව්ලොක් මෝල් එකට. right හැව්ලොක් මෝල් එකේ අපි ටිකක් වෙලා ඇවිදලා කරලා ඊට පස්සේ අපි කම්පෙයාර් කරනවා කොහොමද බ්‍රෑන්ඩින් වෙනස් වෙන්නේ. right මොකද්ද මේ බ්‍රෑන්ඩින් වල තියෙන වෙනස කොහොමද අයිඩෙන්ටිෆයි කරගන්නේ. right ඒ Coca-Cola එක දැක්ක ගමන් අපිට අයිඩියා එකක් එනවා මේක තමයි. right මම හැව්ලොක් මෝල් කියලා කිව්වොත් ඔයගලන්ට ටක් ගාලා ඔලුවට කලර් එකක් එනවා. Coca-Cola කිව්වොත් කලර් එකක් එනවනේ. right but හැව්ලොක් මෝල් කියලා කිව්වොත් කලර් එකක් එන්නේ නැත්තම් ප්‍රශ්නයක්. right දැන් පාට කලර් එක පොඩක් next time ගියාම බලන්න. right so මේ වගේ අපි ගොඩක් ප්‍රැක්ටිකලි තමයි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. හරි ඉන්ට්‍රස්ටිං. right ඔයගොල්ලෝ දන්න කට්ටිය ඉන්නවා නම් කරන්න. මේ කියන්නේ මේක ඉවරුනාම ඔයගලන්ට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා මේකෙන් ඩිග්‍රී එකට යන්න නම්. right මේකේ අපි යුරෝපියන් ඉන්ටර්නැෂනල් යුනිවර්සිටි පැරිස් එක පොඩි පාර්ට්නර්ෂිප් එකක් හදලා තියෙනවා. එතකොට ඕගලන්ට ඒකේ ඩිග්‍රී එකේ ෆයිනල් ඉයර් කෙලින්ම ජොයින් වෙන්න පුළුවන් මේක කරපු ගමන්. right එතකොට අවුරුදු දෙකෙන් ඕගලන්ගේ ඒ ඩිග්‍රී එක ඉවර කරන්න පුළුවන් යුනිවර්සිටි ඉන්ටර්නැෂනල් පැරිස් එකේ අවුරුද්දක් කරන්න. මේක ඔන්ලයින් කරන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ඉඳලා. හරි මේ ෆයිනල් ඉයර් එකට වඩා මේකේ ස්ට්‍රෙන්ත් එක වැඩි. ඒ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක කරාට පස්සේ ඕගලන්ට ෆයිනල් ඉයර් එක නැති. right online ටක් ගාලා කරලා ඒක කම්ප්ලීට් කරලා ඔයගලන්ට ඩිග්‍රී එක ගන්න පුළුවන්. මේකෙදී ඔයගලන්ට ඕන කරන ඔක්කොම ප්‍රැක්ටිකල් නොලෙජ් එක ඩිසයිනින් right Canva එකේ ඩිසයිනින් ඊට පස්සේ Corel Draw ඩිසයිනින් මේ ඔක්කොම කියලා දෙනවා. concepts fonts තෝරගන්නේ කොහොමද, color palettes තෝරගන්නේ කොහොමද, ඒ ඔක්කොම අපි කියලා දෙනවා. right so when it comes to the final year මේක ඩිග්‍රී ඔයගලන්ට ඉවර කරලා මේකේ convocation එකට එක්කෝ ඔයගලන්ට ශ්‍රී ලංකාවලම convocation එකට join වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩුබයි, සිංගප්පූර් යන්න පුළුවන්. If you want to go to Paris also, right? Paris එකට ගිහිල්ලා ඒ graduation ceremony එකට join වෙන්න chance එක තියෙනවා. හරි? ඒකේ ticket cost එක මේ program එකට දාලා නැහැ. right? ඒ කියන්නේ graduation cost එක. මේකේ program cost එක සාමාන්‍යයෙන් වෙනවා ලක්ෂ 3ක් විතර final year එකට. එතකොට ඔයගලන්ට මෙතන 3යි 4යි 20ක් විතර වගේ වෙන්නේ සම්පූර්ණ ඩිග්‍රී එක කරනවා. ඒකට මාකට් කෙනෙක් විදිහට මගේ සජෙෂන් එක ඕගොල්ලෝ මේ ඩිප්ලෝමා එක කර මේ පැරිස් යුනිවර්සිටි එක කරනවා වෙනකොට අපිට මේ ප්‍රෝග්‍රෑම් එකේ ABE level 6 entry එක දෙනවා. ABE කියලා කියන්නේ Association of Business Executive. දැන් මාකටිං වගේ ටෙක්නිකල් සබ්ජෙක්ට්ස් වලට ඩිග්‍රී එකට වඩා වටින්නේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්. ඒ කියන්නේ CIM, ABE, right then accounting කරන කෙනෙක්ට accounting ඩිග්‍රී එකක් තියෙනවට වඩා වටිනවා CIMA කරලා තියෙනවා. ACCA කරලා තියෙනවා. මොකද ඒක professional industry recognition, right? so එහෙම වුණොත් ඔයගලන්ට මේක කරලා ABE level 6 එකට මම කතා කරලා තියෙන්නේ ඒගොල්ලෝ permission දෙනවා කියලා තියෙනවා මේක join වෙන්න. හරි? මොකද මේක strength නිසා කෙලින්ම ඔයගලන්ට අවුරුදු දෙකක් පන්නලා ABE level 6 කියන්නේ degree level එක. right? degree level එක මේකට join වෙලා මාස 8න් ඕගලන්ට final year complete කරන්න පුළුවන්.
හැබැයි මාස 8ක් කිව්වට ඕක අවුරුද්දක් යනවා. right? ස්ටඩි ටයිම් එක මාස 8යි but ඕගොල්ලන්ගේ මේකට නම් සාමාන්‍ය ලක්ෂ එකමාරක් වගේ තමයි යන්නේ. ABE කරොත් ඕගොල්ලන්ට මේක top up කරන්න පුළුවන් internationally 80 universities මේක accept කරනවා. ඕගොල්ලන්ට එක්කෝ masters කරන්න පුළුවන්. right? එහෙම නැත්නම් අපි හිතමු ඔයාලට ඕනේ UK යන්න ඕනේ ඔයගොල්ලන්. හරි? UK ගිහිල්ලා ඉගෙන ගන්න ඕනේ masters. මේ qualification එකෙන් ඔයගොල්ලන්ට කෙලින්ම UK ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන්. මැලේසියා යන්න පුළුවන්, ඕන රටකට යන්න පුළුවන්. 80 countries ඒගොල්ලෝ accept කරනවා. right? මම හිතන්නේ මේ කට්ටියට අපි group එකක් හදලා ඒකේ ඔය details share. okay? So මේක අපි early March මේ program එක පටන් ගන්නවා. මේකේ මේ session එකට join වෙන කට්ටියට ඒගොල්ලන්ට තියෙන්නේ 11 installs. අද session එකට සහභාගී වෙලා තියෙනවා. right? So මේක ඕගොල්ලන්ගේ main IT program එකත් එක්ක කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට මේක part time එකක් විදිහට කරන්නත් පුළුවන්. main program එක මේක marketing තමයි industry නම් ඕගොල්ලෝ ඒ වැඩ කරන ගමන් මේක කරන්නත් පුළුවන්. මේකේ classes තියෙන්නේ Saturdays after. right? on Saturdays after. some of the practical sessions තියෙයි ඕගොල්ලන්ට අපි ඒක class එකේ discuss කරලා මේ කරනවා. අනිත් දවස්වල එන්න ඕනේ නැහැ. Saturdays only the class, but this one is not an online program. This is a physical program. මොකද මේ ඔය පීනන ඒවා උගන්වන්න බෑ වගේ නේ online. මේක ටිකක් අමාරු උගන්වන්න. You can say it in words නේ. digital marketing part එක කරන්න පුළුවන්. ඒ වුණාට activities, strategies හදන එක physically එතන ඉඳලා හදන්න. okay? so මේකට interested කට්ටිය ඉන්නවනම් අපේ March batch එකට you are most welcome. මේක ඔයගොල්ලන්ගේ දන්න කට්ටිය ඉන්නවනම් please pass the message to them as well. okay? A program I would like to invite our CEO and our institute take a head Savijit Singh about I would like to ask him to talk a few words about the IT industry and the campus itself. මේක අවුරුදු 35ක history එක සහ මේකේ නම ඉස්සරහට ගෙනියන්න ගොඩාක් කැපවෙච්ච කෙනෙක් තමයි බවසර්. and he have a vast experience. ඒ නිසා ඔයගලන්ට මොනවා හරි තියෙනවා නම් අහන්න IT industry එක ගැන සහ මේකේ BIT programs සහ අනිත් ඒවල් ගැන. He is the best person to ask. So I would like to call him to come and share his words. Thank you. Morning. Bye. And I know you are after A-level, so all are after A-level, right? After A-level, what are the options you have? You are going to discuss. So it's about Open Arc. We started about 35 years ago. And as a software development company, and training was a division. And we formed this Open Arc School in 1995. So our vision was to create people for the whole world. And that's what we are doing at the moment also. So management wise, we have
chartered engineer and also a master's in, she's the chief academic officer. So the main programs that we have at the moment is so the BIT program of University of Colombo, Bachelor of Information Technology is our main program. So we have been doing this from the inception in University of Colombo started this in year 2000, so 25 years or 26 years ago. And from the inception, we have been doing BIT. Now we go as a partner to University of Colombo. And other programs like we have the IDSP, our main diploma program to develop a person within 1 year to be a software developer. We have another program and also a foundation program, foundation in IT. So those who do not have A-level qualification, this is the foundation program that University of Colombo has set the syllabus, and we teach for that also. So those who do not have A-level 3 passes can do foundation in IT and then get into PhD degree, or even this foundation you can go to another degree also. So it bridges the gap between O-level and A-level up to a tertiary education program. And we also have this other programs like sandwich programs, web designing, hardware and networking, and also marketing, I think Roshan explained. And from this year onwards, we have started this occupational training, that is people who are working in the industry. We certify them through our own, we have the Prometric Test Center, we have programs to train industry workers, nurses or caregivers, and then people like those who are working in the industry, so that they can find jobs abroad. Right? That we started this year. And at the moment we have about 2 programs, and next week we'll have the 3rd one. So we'll be expanding programs for the occupational category, that is working in the industry, to help them to go abroad. That is another light that we have started this year. So other than that, we do corporate training, that go to institutions and train staff. And languages wise, we have capabilities to train Japanese language and English language. And we have the Prometric Test Center here, the only secured center in Sri Lanka. Right? So we can take this word around with doctors or nurses or engineers who want to go abroad. Without going there, they can sit for those tests here and go abroad specifically for a sort of a specific job. Why open up? We have been a partner organization to UCSC or University of Colombo School of Computing to conduct BIT and I would say we are the only organization which has been conducting BIT since inception. So we are pioneers, I would say. All the others have started recent. Then teaching experience, we have good teachers who have a lot of experience, and we have our own LMS, learning management system. Most of the courses we give printed material also other than LMS. We have a equipment library, and most importantly, especially for IT people, we have our own software development company, who then we provide them internships. Nowadays,
getting internship is a bit difficult. So there are a lot of interns coming out and not many places to get them get their internship training. So we provide that our students first, and then there are vacancies in the office. So that's one of the those are the advantages when you join here. This is our premium diploma, say, in event approved diploma. So here within 1 year, we give the necessary skills to a school leaver to become a software leaver. Right, that's one of the main diploma programs we have. So those who want to develop a career in IT, so this is stepping stone. After O level also you can join, even if you are not past A level, you can join this program. It's a 1 year, 12 months full-time program, full-time job, all 5 days a week. That's why otherwise within 1 year you can't learn all the ingredients to become a good software developer. That's about IDSP, and then VIT. I would like to show this the advantage in doing VIT is so you can start even with O-level qualification. So even if the basic qualification is needed by the universities, 3 A-level passes with credit passes for English and mathematics in O-level. That is the entry qualification. So, but they have the foundation program which enable a student with O-level publications to go in, come into the program, right? So that's a so right at the bottom, you see O-level to FIT, you can get registered to the university. Then if you have 3 passes in A levels, the others 5, 3 passes in A levels, you can directly get into, without doing FIT, directly get into VIT. So you can register, and then the beauty in this program is there are 3 exit points, right? 3 exit points. That is after the first year, after completing first year, the 2 semesters, you can get a diploma. University offers you a diploma, and you can work somewhere and come back even after a year to do the second year if you want. But we recommend you to finish it at once. The second year, after the second year, they offer another certificate on top of diploma in IT. So the first certificate is diploma in IT, to have a site. And then after the second year, they can get the high diploma in IT. And once you complete the third year as a project, you get the BIT degree. So 3 certificates from the oldest university in Sri Lanka, you get through this by doing this program. Right? And if you do FIT, another certificate can be obtained from the University of Colombo. Right? So the beauty of this program is that there are exit points, whereas when you go to other even government universities, I studied where the faculty, they don't offer that facility. You can't go out after the first year. If you go out, you go out, you're out completely, cannot come back, right? So, but here we can, you have problems, you can delay it by 1 year if you want. Right? So that's
and also you get free certificate. I got only one certificate after the 4 years, but here you get free certificates. That's the advantage. You get it from the oldest university in Sri Lanka. The program is, really quality tested. Since it is about now 25 years old, there will be starting the 26th batch. So it's a matured program, and they have been updating the syllabus once in every 3 years. So with every new batch, not new batch, after 3 years, they update the syllabus, so they are not stagnant in other degree programs. So that's the beauty of the program also. So once you complete this, you can do a master's. Master's as well as this. Colombo, if you want, go abroad. Any question on this VIT? Because this is the primary thing that and so later we will have a session for question and answers. Right. Yeah, let's say that's the main, those are the main things, but you all can now ask questions based on any other thing. So we'll be here for you to ask questions. Kantika, yes, you can. ප්‍රශ්න වාස තුරින්ම කමන්නේ මොකද we have I think two can speak Tamil also. Sorry. Wait. But also speak Tamil, yes, sir. Yes. Okay. We have three can answer in Tamil or questions. අපේ online ඉන්න participants ලගේ මොන හරි questions තියෙනවද? ආයේෂා, මුසිල්, සසින්දු, කිලින මොන හරි questions තියෙනවා නම් ඔයගොල්ලෝ chat log එකේ දැම්මත් ඕකේ අපිට එතනින් බලන්න පුළුවන් කතා කරන්න. There are no questions. So guys, before we wind up, ඔයගොල්ලන්ට IT industry ගැන interest එකක් තියෙනවා නම් දැන් ලංකාවේ ගොඩක් institutes තියෙනවා IT උගන්වන්නට. But real subject matter එකට ගිහිල්ලා ඒක depth එකට ගිහිල්ලා ඒක හරියට ඉගෙන ගන්න ඕන නම් open art campus එක හොඳ opportunity එකක්. මෙහි ඔයගොල්ලන්ට
PAT වගේ program එකක් select කරොත් පළවෙනි අවුරුද්ද ඉගෙන ගත්තාන් පස්සේ IT field එකේ වැඩ කරන ගමන්ම ඔයාලට ඉතුරු අවුරුද්දේ complete කරන්න පුළුවන්. හරි. සාමාන්‍යයෙන් facility basic ඔක්කොම facilities ඒ program එක කරන්න ඕන කරන lab facilities ඔක්කොම මෙහෙම තියෙනවා. අපි ළඟම තියෙනවා. අනිත් එක අපි Circular වගේ internationally recognized exam center එකක්. හරි. ඔගොල්ලෝ check industry එකේ check කරලා බලුවොත් ගොඩාක් institutes තියෙනවා. සමහර වෙලාවට ඒගොල්ලන්ගේ facilities හොඳයි ලස්සනයි but program එක basic. හරි. අපේ program එක තමයි අපේ තියෙන ලොකුම strength එක. හරි. දැන් PhD degree එකක් just because class attend කරාටවත් එහෙම නැත්නම් project එකක් කරාටවත් complete කරන්න බෑ. PhD කරන කෙනෙක් ඒක in-depth එකට යන්න ඕනේ. ඒක ගොඩක් මහන්සි වෙලා ගන්න පිට් එකක්. ඒක validation එකක් තියෙනවා worldwide. අපේ alumni ඉන්නවා ගොඩක් රටවල් වල. අපි try කරා අද එක්ක සම්බන්ධ කරගන්න site issue එකක් තියෙන නිසා වෙරුණා UK වල ඉන්න අපේ UI UX designer කෙනෙක්. ඔයගලන්ට ගොඩක් opportunities තියෙනවා මේක හරහා යන්න. right මම ඔයගලන්ට share කරපු college තියෙනවා IDST කියලා program එකක්. ඔයගොල්ලෝ ඒකත් බලන්න. ඒ කියන්නේ ඔයගලන්ට degree එකක් නෙමෙයි ඕනේ IT field එකේ ඉක්මනට හොඳ job එකක් අරගන්න ඕන නම් ඒ 1 year technical skills ගොඩක් කියලා දෙන program එකක් තියෙනවා. IDST කියන්නේ software development center within a 1 year period of time. එහෙනම් අපි මේ session එක formally conclude කරනවා. එතන ඕන එක්කෙනෙක් එක්ක ඔයගලන්ට කතා කරන්න පුළුවන්. panel එකක කට්ටියත් කතා කරන්න පුළුවන්. අපි group එකක් හදලා WhatsApp group එකක් හදලා ඔක්කොම program details ඒකේ share කරා. නේ? ශප්‍රස් වෙන හරි අමාරුයි time එක අරගෙන ඒක නිසා මේ ඉන්න වෙලාවේ ඔයගොල්ලෝ industry එක ගැන සහ ඔයගොල්ලෝ වර්චුෂා වගේ මොකද companies වල කොහොමද recruitment process එක යන්නේ මොනවද බලන්නේ ඒ වගේ දේවල් ඔයගොල්ලෝ එයාගෙන් අහන්න marketing program එකට interest එකක් තියෙනවා ඕන කෙනෙක් මාත් එක්ක ඇවිල්ලා කතා කරන්න. Okay, thank you. Thank you all for the participation. In a session එක conclude කරනවා online ඉන්න කට්ටියට මොනවාරි ප්‍රශ්නයක් තිබුණොත් please WhatsApp එකේ අපේ number එකට message කරන්න we will get back to you. Thank you.